අද මං ගෙනාපු වීඩියෝ එක දැම්ම thumbnail එකෙන් දැකලා ඔයාලා දන්නවා මේක ඉතින් ගොඩාක් වැදගත් වෙන්නේ small business එකක් කරන ඔයාට තමයි. එහෙනම් අපි යමු මොනවාද මේ එකින් එකට ඔයාලට අවශ්‍ය වෙන දේවල්. එතකොට log එකක් design කරගන්න ඕන apps. එතකොට ඔයාලගෙන් කියලා business card එකක් හදාගන්න, ඒව print කරගන්න, ඒ බඩු කොහෙන්ද ගන්න කියලා ඔක්කොම මේ වීඩියෝ එකෙන් ඔයාලට බලා ගන්න පුළුවන්. ඉස්සල්ලාම දැන් ඔයා බිස්නස් එකක් හදාගෙන ඉන්න කෙනෙක් නම් දැන්ටත් බිස්නස් එකක් කරගෙන යන කෙනෙක් නම් ඔයාට ලෝගෝ එක, කවර් එක, එහෙමත් නැත්නම් ඔයාගේ කාඩ් එක, ඒ කියන්නේ මොනවාද thank you කාඩ් එක, බිස්නස් කාඩ් එක වෙනස් කරගන්න ඕන කෙනෙක් නම් ඔයාට මේක කොහොමද හදාගන්නේ කියලා මම අද කියලා දෙන්නම්. ඒක ගොඩක් ලේසි. apps දෙකක් තියෙනවා. PicsArt එකකිනුත් පුළුවන්, Canva එකකිනුත් පුළුවන්. ඔයාට ඔයාගෙම කියලා ඔයා ආස විදිහට ඩිසයින් එකක් හදාගන්න. ඉන්නේ Canva app එක. අපි යන් app එකට. මට ස්ක්‍රීන් රෙකෝඩ් එකක් දාන්න විදිහක් නැහැ. මේකේ මම හදාගන්න නිසා. මේකේ මේ විදිහට බැලුවාම ඔයාට තියෙනවා ඔයාට අවශ්‍ය දේ ලෝගෝ එකක් නම් ලෝගෝ එකක්, කවර් එකක් නම් කවර් එකක්, ඒ වගේම YouTube එකට දාන්න ඉස්සරහට දාන ඒ කවර් එකක් නම් එහෙම. එතකොට ඔයාගේ නිකන් ඔයා පාවිච්චි කරන Facebook එකට ප්‍රොෆයිල් එකක් උනත් එඩිට් කරලා මේකෙන් දාන්න පුළුවන්. මෙතන තියෙනවා search your contact කියලා. එතනට මේ ඔයාට අවශ්‍ය දේ ටයිප් කරලා ටෙම්ප්ලේට්ස් ගන්න පුළුවන්. හරිම ලේසි හදාගන්න. ලෝගෝ උනත් ඔයාලට ගොඩාක් ටෙම්ප්ලේට්ස් එනවා. ඔයාට ආස විදිහට ඔයාගේ නම දාලා ඔයාට කැමති විදිහට ඒක හදාගන්න පුළුවන්. ඉතින් අර මම මේ කිව්වේ මූලික අදියර. ඔයාට එහෙමත් නැත්තම් හරි ඔයාට එහෙම ක්‍රියේටිව් අයිඩියා එකක් නැත්තම් තේරුමක් නැත්තම් ඔයාට පුළුවන් දැන් එහෙම pages ගොඩාක් තියෙනවා. ඔයාගේ මේ logo, covers, එතකොට business card, thank you card, care card ඔක්කොම හදලා දෙන. ඒ වගේ එක්කෙනෙක්ට දීලා වුණත් එකම theme එකකට ඔයාට හදාගන්න පුළුවන්. දැන් ඔයාට ඕනි වෙනවා ඔයාගම කියලා thank you card එකක් හරි business card එකක් හරි. ඔයා අලුතෙන් පටන් ගත්ත කෙනෙක් නම් මේවා ගොඩාක් ස්ටොක් තියාගෙන ලෑස්ති වෙන්න එපා. මොකද ඔයා දන්නේ නැහැ ඔයාගේ business එක කොයි විදිහට යයිද, මේක ඔයාට කරගෙන යන්න පුළුවන් වේද කියලා. ඒකින්ද ඉස්සෙල්ලම මම රෙකමන්ඩ් කරන්නේ නිකන් A4 sheet එකකින් ඔයාට ඔය communication එක හරි දීලා දැන් ඔයා අර හදාගත්ත එක print outs ටිකක් ගන්න. ඒකලා ඔයාගේ බිස්නස් එක ටික දියුණු වෙද්දී ඔයාට පුළුවන් මේ වගේ cards ඔයාට print කරගන්න. මේ තියෙන්නේ මගේ දැන් තියෙන අලුත්ම මේ ස්ටොක් එක. ඊට කලින් තිබ්බ මම ළඟ තියෙන ඉස්සෙල්ලම කාඩ් එකක් මම පෙන්නන්නම්. මේක මම්ම හදාගෙන හුඟක් තියෙන්නේ මම ඩිසයින් කරගත්ත එක තමයි. මේ තියෙන්නේ ඔයාලට පැහැදිලි නැතුව ඇති. මේ තියෙන්නේ මේ මම ඉස්සෙල්ලම කරගත්ත කාඩ් එක. මේක මං හදාගත්තේ print කරගත්තේ ලකි අකගෙන්. ලකි ක්‍රාෆ්ට්ස් ඔයාලා ඔක්කොම දන්නවා. මං හිතන්නේ බිස්නස් කරන කෙනෙක් නම් එයාව දන්නවා. එයාගෙන් තමයි මම මේක ඉස්සෙල්ලම හදාගත්තේ. ඊට පස්සේ මං ඩිසයින් කළා මේකත් මම හදාගත්ත කාඩ් එකක්. ඒකට මම තාමත් ගොඩක් කැමතියි. ඔයාලට පේනවද දන්නේ මේකත් මම වෙනස් කරගත්තේ මගේ බිස්නස් WhatsApp නම්බර් එක වෙනස් වුන් හින්දා මම මේකත් වෙනස් කරගත්තා. ඊට පස්සේ මම හදාගත්තේ මෙන්න මෙහෙම කාඩ් එකක්. ඩබල් සයිඩ් එකක්. කියනවා නම් මේක මම print කරේ ශලාස් ක්‍රාෆ්ට් එකෙන්. එතකොට මේක මම print කරගත්තේ මේක ඩිසයින් කරේ බීස් කෝනර් එකෙන්. මම ඒ pages ඔක්කොම මගේ description එකෙන් දාන්නම්. එතකොට ඔයාලටත් එයාලගෙන් සර්විස් එක ගන්න පුළුවන්. ඉතින් ඊට පස්සේ ඔයාලට ඉතින් ගොඩක් වැදගත් වෙන්නේ මෙන්න මේක. ඉතින් අපි බිස්නස් එකක් පටන් ගත්තට පස්සේ කාඩ් එකක් යවන්න. එතකොට ඔයාගේ තව එයාලා මේව එකතු කරගන්න අවස්ථාවක් තියෙනවා, විසි කරන අවස්ථාවක් තියෙනවා. හැබැයි මම රෙකමන්ඩ් කරන්නේ මේවට ලොකු බජට් එකක් දාන්න එපා. මොකද ඔයාව අඳුරගන්න විතරක් මේ වගේ දේවල් පාවිච්චි කරාම හොඳටම ඇති. ඒ වගේම ඔයා ජුවලරි බිස්නස් එකක්, කැන්ඩල් බිස්නස් එකක්, ඒ වගේ අර ඊට පස්සේ ආෆ්ටර් කෙයා දෙන්න ඕනේ මේ මොන හරි ප්‍රොඩක්ට් එකක් නම් පාවිච්චි කරන්නේ. මෙන්න මේ කෙයා කාඩ් එකක් ඔයාලට අවශ්‍ය නම් මේක මම හදාගත්තේ අර කාඩ් එකට තීම් එකට මැච් කරලා. ඒ වුණාට මේකෙන් ලොකු ස්ටොක් එකක් මම ළඟ තියෙන හින්දා මම ආය අර අනිත් දැන් අලුත් තීම් එකට හදලා කරන්න ගියේ නැහැ හදලා.
මේ වගේ කෙයා කාඩ් එකකුත් ඔයාලට print කරගන්න පුළුවන්. පස්සේ බලමු දැන් මේවා කොහොම හැදුවත් ඔයා පැක් කරලා යවන්න එපයි. පැක් කරලා මං හිතන්නේ ගොඩක් කට්ටිය බබල් රැප්ස් දාලා යවනවා. ඔයා කරන්නේ කැඩෙන බින්දෙන අයිටම් එකක් නෙවෙයි නම් ඒක සාර්ථකයි. හැබැයි ඔයා දැන් ක්ලේ බිස්නස් එකක් එහෙම කරන එක්කනේ ජුවලරි આવත් මමත් මුලින්ම දන්නේ නැතුව එහෙම යවලා මටත් අත්තටම පාඩුවක් වෙලා ඒ කස්ටමර්ටත් ඒක පාඩුවක් වුණා. ඒ මොකද මම යවපු ඔක්කොම කැඩෙනවා. කැඩිලා තිබ්බ මොකද ස්පීඩ් පෝස්ට් යවද්දී ගොඩක් දුර ඒවා බස් වල එහෙම තමයි යවන්නේ. ඔය එක උඩ දාලා උග සීල් ගහද්දි කැඩෙනවා. ඒක නිසා අපි කෝකටත් අපේ යවන පැකේජ් එක ගොඩාක් සේෆ්ලි අපේ කස්ටමර්ට යවන්න නම් මේ වගේ බොක්ස් එකක්වත් පාවිච්චි කරන්න ඕන. මේක හොඳ හයිය බොක්ස් එකක්. ඔයාලට පේනවානේ. හුඟක් කට්ටිය අර කෑම දාන ලන්ච් බොක්ස් වලට යවනවා. ඒව ඇත්තටම සේෆ් නෑ. ඒවා ටක් ගාලා කැඩෙනවා. ඒක ඉතින් අර හෑන්ඩ් ඕවර් කරන්න හොඳයි. හැබැයි මේ වගේ කුරියර් වලින් පෝස්ට් වලින් යවනවා නම් මේ වගේ හොඳ හයිය බොක්ස් එකක් ගන්න ඕන. මේක මම ගත්තේ Care Package SL කියන page එකෙන්. එයාලගේ ඇත්තටම reasonable prices වල තියෙනවා. මම කලින්ම ගත්තේ පෙටා වලින්. පෙටා වලින් මේ බොක්ස් එක නෙමෙයි ගත්තේ පොඩි සුදු පාට බොක්ස් එකක්. ඒකේ මට දැන් ස්ටොක් නෑ ඔයාලට පෙන්නන්න. ඒකට වඩා මේකේ price එකත් worth. ඒ වගේම මේ ඒ කියන්නේ හොඳ හයියත් මේක හොඳයි. ඒකින්ද මම ඔයාලට recommend කරනවා ඔයාලට ඕන්ම size එකෙන් එයාලගේ ලොකු stock එකක් තියෙනවා. ඔයා කියන ඕන් විදිහකට එයාලා ඔයාගේ box එකේ එවනවා. හරිම safe, හරිම friendly, ඒ වගේම හරිම අපිට trust කරන්න පුළුවන් page එකක් කියලා. ඉතින් එයාලගේ service එකත් මේ වෙලාවේ කියන්න ඕන. මට මේකක්වත් ස්පොන්සර්වත් මේ එහෙම නැහැ. මම මේ කියන්නේ මගේ පෞද්ගලික අත්දැකීම. ඔයාලට ඕන මේ කියලා මම ඔයාලත් එක්ක බෙදා ගන්නවා. ඒ වගේම ඔයා දැන් හුඟක් කට්ටිය කරන්නේ රීසෙලින් කරනවා. එහෙමත් නැත්නම් gift pack හදන කට්ටිය. ඉතින් gift pack හදද්දී අර වගේ pack එකක් යවනවට වඩා gift එකක් මෙන්න මේ වගේ ලස්සනට pack එකක් හදාගත්තොත් හොඳයි කියලා මම හිතනවා. මේකදී මම අලුතෙන්ම මගේ ස්ටොක් එකට දාන දෙයක් gift packs. මොකද ගොඩ කට්ටිය මගෙන් අහනවා gift pack කරලා දෙන්න පුළුවන්ද කියලා. ඒකට තමයි මම මේක ගත්තේ. මම මේක හදාගත්තේ Levensa page එකකින්. මම එයාවත් දාන්නම් contact numbers ඉදලා ඔයාලට contact කරගන්න පුළුවන්. ඔයාලට ඕන size එකකින් හරිම ලස්සනට ඒ පොඩි නංගි කෙනෙක් කරන්නේ. මට ඒ කියන්නේ මං ගත්ත සර්විස් එක නිසා මට ඔයාලට කියන්න පුළුවන් බය නැතුව එයාගෙන් කරගන්න කියලා. හරිම නීට් එකට එයා මට ටක් ගාලා මගේ වැඩේ කරලා දුන්නා. ඉතින් ඔයාලටත් පුළුවන් මේ වගේ එක ඔයාලට ඕන size එකකින් හදාගන්න මෙන්න මේ page එකට ගිහිල්ලා. දැන් ඔයා අර වගේ ලස්සන gift pack එකක් උනත් යවන්න හදද්දී ඔයා නිකම්ම කොළවල හරි රැපින් වල හරි එහෙමත් නැත්නම් brown paper එකක් හරි නිකන් මේ courier bag එක හරි යවනවට වඩා අතින් ලියලා නෙවට යවන්න වෙන්නේ. එහෙම නැත්නම් ඉතින් අපි කරන්නේ අපේ address එහෙම මේ print out එකක් අරගෙන print out sticker එකකින් තමයි අලවන්නේ. ඊටත් වඩා මම දැන් recommend කරන්නේ මෙන්න මේක. ඇත්තටම හරිම ලස්සනයි. ඔයාට ඕන විදිහට මේක කස්ටමයිස් කරගන්න පුළුවන්. ඔයාගේ ඔක්කොම ඩීටේල්ස් තියෙනවා. දැන් හිතන්න ගොඩක් පිරිසක් ඉන්න තැනක එයාට මේ gift එක ගියොත් ඔයාව ටක් ගාලා දැනගන්නවා. ඒ වගේම අනිත් එක gift එක හම්බෙන කෙනාටත් හරිම සතුටුයි මේ වගේ ලස්සන පැක් එකක් ආපුවාම. මේක ඉතින් මම highly recommend කරගන්නේ. මොකද මේ මමත් මේක පාවිච්චි කරන නිසා craft by lucky ලකි අක්කගේ වැඩ කියන්න දෙයක් නැහැ. හරිම හොඳයි. වද දෙන්න නැතුව එයාගෙන් ඉතින් වැඩේ කරගන්න ඕනේ. මොකද එයාලා ගොඩාක් ලොකු ඕඩර්ස් කරන නිසා. ඒ වගේම reasonable price එකකට තමයි එයාලා මේක කරලා දෙන්නේ. ඉතින් මම එයාව තමයි recommend කරන්නේ මේ වගේ ඔයාට හොඳ quality bags මේ වගේ විතරක් නෙවෙයි. දැන් ඔයා clothing business එකක් කරනවා නම් ඔයාලා දැකලා තියෙනවා අර Shein එකෙන් එහෙම එන bag ziploc bag එක හරිම ලස්සනට ඔයාගේ brand name එක ගහලා එයාලා ඒක ලස්සනට කරලා දෙනවා. මම contact number එක දාන්නම්. ඔයාට ඕන මේ වගේ bags ගිහිල්ලා බලන්න page එකේ নানা ප්‍රකාර bags එහෙම තියෙනවා. ගිහිල්ලා ඔයාගේ order එකත් අද මෙයාට දාන්න.
ඊට පස්සේ මම පෙන්නන්න යන්නේ මේවා ඉතින් බිස්නස් එකට අත්‍යවශ්‍ය දේවල් නෙවෙයි. හැබැයි ඔයා බිස්නස් එකක් කරද්දී දැන් හුඟක් වෙලාවට මගේ අයිටම් යන්නේ ගෑනු ළමයින්ට. ඉතින් ගෑනු ළමයි ඔය චූටි කියුට් දේවල් වලට කැමතිනේ. ඉතින් ඔයාට පුළුවන් ලස්සන ස්ටිකර්ස් ෆ්‍රීබීස් විදිහට දෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයා හදන අයිටම් එක මොන හරි පොඩි දෙයක් ෆ්‍රීබී එකක් විදිහට දෙන්න පුළුවන්. ඒ වගේම පැකේජ් එකට මෙන්න මේ වගේ thank you sticker note එකක් අලවන්න කිව්වා. ඔක්කොගම contacts මම description එකෙන් දාන්නම්. ඔයාට අවශ්‍ය දේවල් සර්විස් එකේ යාළගෙන් ගන්න පුළුවන්. ඊට පස්සේ මම බිස්නස් එකට මේවා මේ not necessary. හැබැයි මම භාවිතා කරපු දේවල් ටිකක් මම මගේ සීල් එකක් හදාගත්තා. මම මේක හදාගත්තේ PN Traders Melbourne Street එකෙන්. මම ලොකුවට මේකට සැටිස්ෆයි නෑ. ඉතින් ඔයාලට හොඳ දේවල් වගේම නැති දේවලුත් කියන්න බෑ. මේක මම එහෙම ලොකුවට පාවිච්චි කරන්නේ නැහැ. මොකද දැන් මේකේ කියලා තියෙන පැත්තට නෙවෙයි සීල් එක වැදුනහම වැදෙන්නේ. ඒක නිසා මම ඒකට ලොකුවට ඔයාලට ෆෝස් කරන්න එක ගන්න කියලා. හොඳට කරන රබර් සීලර්ස්ලා කරන කට්ටියක් ඉන්නවා. හැබැයි මම මේකට ලොකුවට ඔයාලට රෙකමන්ඩ් කරන්නේ නැහැ. ඒ වගේම දැන් අර මං කිව්වා නේද පැකේජ් කරද්දී පැකේජින් අර බොක්ස් එකට ඔයාලට ලස්සන කරලා යවන්න පුළුවන්. මෙන්න මේ වගේ ෂේඩ් එකකින් ෂේඩ් කරලා කොළ අරගෙන ෂේඩ් කරලා ඒව දාලා ඔයාගේ අයිටම්ස් දාලා පැක් කරලා යවන්නත් පුළුවන්. මං හිතනවා බිස්නස් එකේ අර මූලික දේවල් එක්ක ඔයාලට ලස්සනට පැකේජ් කරගන්න, ඒ පැකේජින් බඩු ගන්න කොහෙන්ද කියලා මං හැමදේම ඔයාලට දැන් මගේ එක්ස්පීරියන්ස් ඔයාලත් එක්ක බෙදාගත්තා කියලා. මං හිතනවා මේක හැමෝටම නැදත් කාට හරි ගොඩක් උදව් වෙයි කියලා මේ වගේ දේවල් ඔයාටත් හදාගන්න ඕන නම්. ඉතින් එහෙනම් මේ වීඩියෝ එක ඔයා බලාගෙන හිටියනම් මාත් එක්ක දිගටම මේ මගේ channel එකත් එක්ක එකතු වෙලා ඉන්න. ඔයා small business කරන කෙනෙක් නම් small business ideas වගේම තව ගොඩාක් දේවල් මම ඔයාලත් එක්ක බෙදාගන්න හිතාගෙන ඉන්නවා. එහෙනම් මං ගිහින් එන්න. ඔයාලා හැමෝම පරිස්සමින් සතුටින් ඉන්න.